හෙලෝ යාළුවනේ. ඔන්න මම අද ආවේ ඔයාලව මාත් එක්ක ගමනක් එක්කන් යන්න. මම දැම්ම කියන්නේ නැහැ ඔයාලට අපි කොහෙද යන්නේ කියලා. මම හිතන්නේ ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති. යාම විස්තර කියන්නම්කෝ මම ඇත්තටම vlog එකක් කරනවා කියලා හිතාගෙන හිටියේ නැහැ. උනාට මේ පැත්ත හරිම ලස්සනයි. මම ඔය අම්මට යවන්න කියලා ක්ලිප්ස් ටික ගත්තේ. ගියාට පස්සේ තමයි මට හිතුනේ මම vlog එකක් කරලා දැම්මනම් හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් මේ වීඩියෝස් ටිකක් ගත්තා මම. මේ පැත්ත හරිම ලස්සනයි. ඇත්තටම හිතා ගන්නවත් බෑ මේ ඉන්නේ UK වල කියලා. කියන්නේ ලංකාව වගේමයි මාර ලස්සනයි. අපි මෙහෙන් පිටත් වෙද්දි මම හිතන්නේ 10ට විතර වෙලාව යන ගමන් හයිවේ එකේ සර්විස් එක නවත්තලා කාලේ හැම තමයි අපි ගියේ. කොහොම හරි අපිට යන්න ගියා පැයයි විනාඩි 15ක් විතර. මේ දා ඉර පායලා තිබ්බා හොඳට දවස් ගානකට පස්සේ හරිම ලස්සනයි හරිම ෂෝක්. ඉතින් මේක තමයි අපි ආපු තැන. මේක තියෙන්නේ කොට්ස්වෝල්ඩ් වල. මේකට කියන්නේ බෝටන් ඔන් ද වෝටර් විලේජ් කියලා. මේ අපිට දැන් මේ පේන ගඟ තමයි රිවර් වින්රෂ්. එතකොට මේ ගඟ උඩින් අපිට පාලම් 5ක් දාලා තියෙනවා ඔයාලට මේ පේන විදිහට. අපිට ඒ වගේ යන්න පුළුවන් ඉතින් ඒ ගම ඇතුළට. කාලයකට පස්සේ දා ඉර පාලා තිබිච්ච හින්දා ගොඩක් කටි හිටියා ඇවිල්ලා. මේක ලස්සනම සමයකට කියලා තමයි කියන්නේ. අපිත් ගිහලා පාලම් උඩ ෆොටෝස් එහෙම ගැහුවා වීඩියෝ ටිකක් එහෙම ගත්තා. හරි ලස්සනයි. ගොඩක් අය හිටියා. මම vlog එකක් කරනවා කියලා හිතාගෙන හිටියේ නැති නිසා මට ඒකටම ගැලපෙන්න ලස්සන ක්ලිප්ස් ගන්න බැරි. මෙතනට ආවට පස්සේ තමයි හිතුනේ මේවා දැක්කලා vlog එකක් කරලා දැම්මනම් හොඳයි කියලා. ඊට පස්සේ තමයි වීඩියෝස් ටිකක් වැඩිපුර ගත්තේ. අපි එතන ෆොටෝ ගහ ඉන්නකොට මෙයාත් ඇවිල්ලා එතන වතුරේ සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔන්න මේක තමයි අපි ඊළඟට ගිය තැන. මේක ඒ ගමේමයි තියෙන්නේ. මේකේ නම The Model Village. මේක ඒ ගමේම පොඩි version එක. එයාලා ඒක හදලා අපිට මුළු ගමම එකපාර බලා ගන්න පුළුවන් වෙන පොඩි miniature style එකකට තමයි ඒක හදලා තියෙන්නේ. මුළු ගමේම තියෙන හැමදේම මෙතන තියෙනවා අපිට ගිහිල්ලා බලන්න. Hello guys, we are in miniature village. That's so beautiful. It's back in 18th century. Hurry. The whole village is replica of real village. It is in miniature version. Follow me this one. Listen. අපි එතනින් එළියට එනකොටම පාරයිනේ තිබ්බ ලස්සන කැන්ඩි කඩයක්. මම ඒවා කන නම් ආස නැහැ. ඒ වුණාට මට ඒක දැක්කම ඇතුළට ගිහින් බලන්න හිතුණා කොයි වගේද කියලා. ඇත්තට මේක ඇතුළ මාර ලස්සනයි. කන්න නැති කෙනෙකුට උනත් ගිහිල්ලා මොන හරි අරන් එන්න හිතෙනවා. අපි ඒකෙන් එළියට එනකොටම ඒ ගඟ අයිනෙම තිබ්බ අයිස්ක්‍රීම් කඩයක්. මට ඒක දැක්කට පස්සේ මට අයිස්ක්‍රීම් කන්න ඕනි කියලා හිතුණා. ඒ වුණාට මට චැලෙන්ජ් එකක් දුන්නා. මම ඒ ගඟේ තියෙන වතුර අතින් ඇල්ලුවොත් මට අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා කියලා හින්දා මට ඒ ගඟේ වතුර අල්ලන්න උනා. ඊට පස්සේ තමයි ඉතින් අයිස්ක්‍රීම් එක අරන් දුන්නේ. අපි ෆ්ලේවර්ස් දෙකකින් තනි කෝන් එකකට දාලා ඩබල් අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඒක තරහ එකක් චොක්ලට් එකක් අනික රාස්බෙරි ෆ්ලේවර්ඩ් එකක් හරිම රහයි. අපි එතන අයිස්ක්‍රීම් එකක් කනකොට මෙන්න මේ ඇන්ටි ගියා. අනේ පෝනියාගේ නැට්ට ගොතලා හරි ලස්සනයි. ඊට පස්සේ අපි එහෙන් ආවා. ඒ තව බලන්න තියෙනවා බර්ඩ්ලන් පාක් කියලා එකක්, මෝටරින් මියුසියම් එකක්, සූ එකක් එහෙම. උනාට අපි යන වෙලාවෙ වෙද්දී ඒ බර්ඩ්ලන් පාක් එක වහලා තුනට අපි තව යන්න තැන් එහෙමත් ප්ලෑන් කරන් හිටපු නිසා එහෙන් ආවා. ඒ එන ගමන් මගෙන් නවත්තලා කෑවා. කාලේ වෙලා ඊළඟට අපි ගියේ එයාපෝට් එකක් බලන්න. ඒක අතලා දාපු එයාපෝට් එකක්. යන්නේක නතර කරපු ප්ලේන්ස් එහෙමත් එතන නවත්තලා තියෙනවා. මම හරි මාසයි ප්ලේන්ස් දිහා බලාගෙන ඉන්න. ඒ නිසා අපි එතනටත් ගියා. මෙහෙම තමයි එතන ප්ලේන්ස් නවත්තලා තිබ්බේ අපි යනකොට. අපි යද්දි එතනට හෙලිකොප්ටර් එකකුත් ගෙනල්ලා බාලා තිබිලා ආපහු ගියා. Oh traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. ඊට පස්සේ අපි එහෙන් එන්න පිටත් වුණා. මේ එනකොට සන්සෙට් එක 5:00 විතර හරිම ලස්සනයි. අපි ඊළඟට යන්න හිතාගෙන හිටපු තැන තමයි බ්‍රිස්ටල් වල ලයිට් ෆෙස්ටිවල් එක. ගෙදර ඇවිල්ලා අම්මලවත් එක්කගෙන තමයි අපි ආපහු ගියේ. ඒක තියෙන්න තිබුණේ පෙබරවාරි 19 ඉඳන් 28 වෙනකන්. මීට කලින් කවදාවත් ගිහින් නැති හින්දා ඒකටත් යන්න හිතුණා. මේ ලයිට් ෆෙස්ටිවල් එකේ එක කොටසක්. ඒකේ තිබ්බේ The Cat Who Slept for 1000 Years කියලා ලොකුම ලොකු පූසෙක් ලයිට් දාලා.
මේ තියෙන්නේ අපේ සිටි සෙන්ටර් එකේ හාබර් සයිට් එක. එදා ලයිට් දාලා තිබ්බා ෆෙස්ටිවල් එක නිසා. in languages I can't speak. අපි එතනට යනකොට මෙන්න මෙහෙම එකක් තිබ්බ. හැබැයි මොකද්ද කියන්නේ අපි දන්නෙත් නැහැ. අපි ටික වෙලාවක ඒක දිහා බලාගෙන හිටියා. හැබැයි ඇත්ත මොකද්ද මේ කියන්නේ අපි දන්නෙත් නැහැ. meal and meet specialist caseworkers, as well as access healthcare from GPs and dentists. We put on this event. You carry the sun in your stride, leaving behind. ඊට හැබැයි මෙහෙම එයා බැලන්ස් ටිකක් හයි කරලා තිබ්බ බිමට ෆොටෝ ගහන්න එහෙම. ඒ ටික නම් මාර ලස්සනයි. If I don't ask your name today, ගොඩක් රැවුන් නිසා ඊට පස්සේ අපි ආවා සිටියෙන් 10ට විතර. to walk beside your wandering dance. Maybe next year in Madrid or on some quiet mountain ridge. ඊට පස්සේ අම්මා තවිත් එක්ක ගියපු නිසා ආයෙ ගෙදර ගිහිල්ලා උයන්නත් ඕනේ නැහැනේ කියලා අපි කඩින් කෑමත් අරගෙන ගෙදර ගිහින් කෑවා. අදට එච්චරයි. ගිහින් එන්නම්. බයි.